වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. තේ බොන වෙලාවට ඉක්මනින් හදාගන්න පුළුවන් ස්නැක් එකක් හදාගන්න තමයි අපි යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය. පාන් පිටි අඬු කෝප්පයයි, ඊස් තේ හැඳි කාලයි, අමු මිරිස් හීනියට ලියාගත්තු කෑලි මිරිස්, සූදුරු, ලුණු, කරපිංචා, කහ කුඩු, ලූණු, කැරට්, පොල් තෙල්. ඔය දේවල් තමයි ඕන කරන්නේ. අපි දැන් භාජනයක් අරගෙන පාන් පිටි එකතු කරගමු. පාන් පිටි අඬු කෝප්ප එකක් අරන් තියෙන. කෑලි මිරිස්, සූදුරු තේ හැඳි කාලක් විතරද, කහ කුඩු, ඊස් තේ හැඳි කාලා හොඳට දැන් ටික කලවම් කරගමු. දැන් අපි හීනෙට කපාගත්තු කැරට් ටික එකතු කරගමු. කරපිංචා, අමු මිරිස්, ඔයාලට වේලිච්ච මිරිස් ගන්න පුළුවන්. බී ලූණු හීනෙට කපා ගන්න. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගමු. වතුර ටික ටික දාගෙන අපි මේක හොඳට අනාගමු. ඔය විදිහට අපි වතුර ටික ටික එකතු කරගෙන අනාගමු. සාමාන්‍ය උකු බැටර් එකක් වෙන විදිහට අපි මේක හදා ගන්න ඕනේ. ඔන්න ඔය පදමට අපි මේක හදා ගන්න ඕනේ. අපි දැන් මේක වහලා විනාඩි 5ක් විතර පිපෙන්න තියමු. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ හොඳට පිපිලා තියෙනවා. අපි දැන් මේකට ලුණු එකතු කරගන්න ඕනේ. හොඳට පිපිලා තියෙනවා. ලුණු රසායනය එකතු කරගන්න. ලුණු එකතු කරගෙන නැවතත් අපි කලවම් කරගමු. දැන් අපි ජාතිය ලිපේ තියාගෙන තෙල් එකතු කරගමු. තෙල් රත් වේගෙන එද්දි අපි මේ හැන්දක් අරගෙන
ඒ හැන්දෙන් ඔන්න ඔය විදිහට ටික ටික දාගන්න. තේ බොන වෙලාවට ගෙදර කන්න මොකුත් නැත්නම් අපිට මේක ඉක්මනින් හදාගන්න පුළුවන්. රන්වන් පාට වේගනේදී අපි මේක ලිපෙන් බාගමු. ඔය විදිහට අපි ඔක්කොම ටික බැදගමු. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. ඔයාලත් මේක අනිවාර්යෙන් කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්.